අපේ දැනුමට YouTube channel එකත් එක්ක ඔයාලත් එකතුලා ඉන්නේ ඔයාලගේ දැනුමට යමක් ලබා ගන්න. ඉතින් මේ වීඩියෝ එක Amazon වනේ ජීවත් වෙන භයානකම සතුන් 5 දෙනෙක් පිළිබඳව. ඔයාලගේ සාමාන්‍ය දැනීමට මේ වීඩියෝ එක ගොඩක් වටී කියලා මම හිතනවා. ඉතින් වීඩියෝ එක අවසන් වෙනකම් බලන්න කියලා ආරාධනා කරන ගමන් මතක් කරන්න කැමතියි අපේ දැනුමට YouTube channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඔබේ දැනුමට යමක් ලබා ගන්න. පළවෙනිම සතා කුහුඹුවෙක්. මෙයාට කියන්නේ බුලට් කුහුඹුවා කියලා. Amazon වනාන්තරයේ හමු වෙන බුලට් කුහුඹුවන් දරුණු විෂ සහිත කුහුඹු විශේෂයක් වෙනවා. ඔවුන්ට එවැනි නමක් පටබැඳිලා තියෙන්නේ එයාලගේ දෂ්ට කිරීම උණ්ඩයකින් වෙඩි තැබුවාක් මෙන් වේදනාවක් දැනෙන නිසා. වනාන්තරයේ ජීවත් වන විට සිදුවන අනතුරු වලින් බේරීම සඳහා බුලට් කුහුඹුවන්ට මේ වගේ දෂ්ට කිරීමක් ලැබිලා තියෙනවා. බුලට් කුහුඹුවෙකු දෂ්ට කළ විට දැනෙන වේදනාව මීමැස්සෙකු දෂ්ට කළ වේදනාව මෙන් 30 ගුණයකට සමාන වෙනවායි කියලා හොයාගෙන තියෙනවා. ඉතින් මේ බුලට් කුහුඹුවෙකු දෂ්ට කිරීමෙන් අපිට తాවකාලික අංශභාග තත්ත්වයක් ඇති වෙන්නත් පුළුවන්. ඊළඟට හරිත ඇනකොන්ඩා. ඉතින් ඇනකොන්ඩා කියලා කිව්වම ඔයාලට මැවිලා පේනවා ඇති ඉතාමත් විශාල සර්පෙක්. ඔබ හරි. හරිත ඇනකොන්ඩා තමයි ලෝකේ ජීවත් වන විශාලතම නිර්විෂ සර්පයා ලෙස සැලකෙන්නේ. ඉතින් හොඳට වැඩුණු ඇනකොන්ඩෙකුගේ බර කිලෝග්‍රෑම් 250කට කිට්ටු වෙනවා. ඒ වගේම මෙයාලගේ දිග මීටර් 9ක් පමණ වෙනවා. කොච්චර විශාල වුණත් මෙයාලට හැකියාවක් තියෙනවා මෙයාලගේ සම්පූර්ණ ශරීරය ජලය ඇතුළත තබා ගන්න. එසේ ජලය ඇතුළත මෙයාලගේ ශරීරයම තබා ගැනීමට මෙයාලගේ ශරීරය හැඩගැස්විලා තියෙනවා. උදාහරණයක් විදිහට එයාලගේ නාස් පුඩු පිහිටලා තියෙන්නේ හිස මත. එතකොට එයාලට පුළුවන් ජලය ඇතුළත ඉඳලාම හුස්ම ගැනීමේ හැකියාව කරන්න. මේ හැඩගැස්ම එයාලට ඉතාමත් වාසියක් වෙලා තිනවා ගොදුරු අල්ලා ගන්න. ඉතින් වැඩිපුරම මෙයාලගේ ගොදුරු බවට පත් වෙන්නේ ගංගා අසලට ජලය පානය කරන්න එන සතුන්වයි. ඉතින් එසේ ජලය පානය කිරීමට පැමිණෙන ගොදුරු වෙත ලං වෙන ඇනකොන්ඩාවන් එකවරම ක්‍රියාත්මක වෙලා ගොදුර ග්‍රහණයට හසු කර ගන්නවා. ඉන්පසු මුළු ශරීරයම ඔතා ගන්න ඇනකොන්ඩාවන් ගොදුරට හුස්ම ගැනීමට නොහැකි වෙන තුරුම මිරිකනු ලබනවා. ගොදුරට හසු වුණු සත්වයා සම්පූර්ණයෙන්ම මරණයට පත් වූ අයින් පසු ඔවුන් සිදු කරන්නේ මේ සත්වයාව සම්පූර්ණයෙන් ගිලලා දාන එක. ඉතින් හරිත ඇනකොන්ඩාගේ ක්‍රියාපටිපාටිය ඔන්න ඔය වගේ. අපි ඊළඟට යමු පොයිසන් ඩාර්ක් ෆ්‍රොග් ගැන කතා කරන්න. Amazon වනාන්තරයේ ගංගා ඇලදොල වගුරු බීම් සහ විල් ආශ්‍රිතව ජීවත් වන මේ ගෙම්බන්ට පොයිසන් ඩාර්ට් කියන නම ලැබිලා තියෙන්නේ ගෝත්‍රිකයන්. Amazon වනාන්තරයේ ජීවත් වන ගෝත්‍රිකයන් සතුන් මෙන්ම සතුරන් දඩයම් කිරීමට මේ ගෙම්බන්ගේ විස ආලේප කළ ඊතල භාවිතා කරන නිසා. ඉතින් මේ අපූර්ව ගෙම්බන් විශේෂය රන්, තඹ, රතු, නිල්, තැඹිලි, කහ සහ කොළ යන විවිධ වර්ණ වලින් දැක ගන්නට පුළුවන්. ඒ අයුරින් අලංකාර වර්ණයන්ගෙන් යුක්ත වුවත් මේ ගෙම්බන්ගේ සිරුරේ මාරාන්තික විෂ ප්‍රමාණයක් එකතු වී තිබෙනවා. ඩාර්ට් ගෙම්බන්ගේ සිරුරේ එතරම් විෂ ප්‍රමාණයක් අඩංගු වන්නේ විෂ සහිත කුහුඹුවන්, වේයන් වගේ සතුන් එයාලා ආහාරයට ගන්න නිසා. ඊළඟට අපේ සත්වයා වෙන්නේ විදුලි ඊල්. එහෙමත් නැත්නම් විදුලි ආඳා. අතීතයේ සිට Amazon ද්‍රෝණියේ මිරිදිය ජලය ආශ්‍රිතව වාසය කරන මෙම මත්ස්‍ය විශේෂය ඔවුන්ට තර්ජනයක් එල්ල කරන ඕනෑම සතෙකුට දැවැන්ත විදුලි කම්පනයක් ලබා දෙනවා. ඒ නිසා මෙම මත්ස්‍ය විශේෂයට විදුලි ආන්දා කියන නම පටබැඳිලා තියෙනවා. හොඳින් වැඩුණු විදුලි ආන්දිකුගේ බර කිලෝග්‍රෑම් 20ක් පමණ වන අතර ඔවුන්ගේ දිග අඩි 8ක් පමණ වෙනවා. ඉතින් ඒයින් පැහැදිලි වෙනවා මොවුන් ඉතාමත් විශාල මත්ස්‍ය විශේෂයක් කියලා. ඉතින් සාමාන්‍යයෙන් විදුලි ආන්දිකුට වෝල්ට් 600ක පමණ විදුලි ආරෝපණයක් එකවර ලබා දීමේ හැකියාවක් තියෙනවා කියලා විශ්වාස කරනවා. ඒ අයුරින් මෙම අපූර්ව මත්ස්‍යයා එල්ල කරන විදුලි කම්පනය හේතුවෙන් මිනිසෙකු පවා අනතුරකට ලක්විය හැකි. ඊළඟ සත්වයා තමයි පිරානා මත්ස්‍යයා. සාමාන්‍යයෙන් සෙන්ටිමීටර් 30ක් පමණ දිගට වර්ධනය වන පිරානා මත්ස්‍යයන් බැලූ බැල්මට අහිංසක සත්ව විශේෂයක් මෙන් දිස් වෙනවා. නමුත් මෙයාලගේ තියෙන ශක්තිමත් හකු සහ තියුණු දත් වලින් ඕනෑම ජීවියෙකු ඇටසැකිල්ලක් බවට පත් කරන්න විශාල කාලයක් ගත වෙන්නේ නැහැ. ඉතින් පිරානා මත්ස්‍යයන් පිළිබඳව තවත් තොරතුරු වලට දැනගන්න පුළුවන් ලොව දරුණුම මත්ස්‍යයන් පිළිබඳව මම වීඩියෝ එකක් ගෙනල්ලා තිනවා. ඒ වීඩියෝ එකෙත් මේ පිරානා මත්ස්‍යයා පිළිබඳව තොරතුරු ඇතුළත් වෙලා තියෙනවා. කොහොමුණත් Amazon වනයේ ජීවත් වන මේ සත්වයා පැන සපා කන ආකාරය නිරීක්ෂණය කරන්නට පුළුවන්. 400ක් 500ක් තරම් මත්ස්‍යයන් ප්‍රමාණයක් එකට ඉන්න පිරානා රංචුවකට මිනිසෙකු වුවත් 80 වොත් ඉතාමත් කෙටි කාලයක් තුල එම මිනිසා සම්පූර්ණයෙන්ම කා දැමීමේ හැකියාවක් ඔවුන්ට තියෙනවා.
එහිදී දක්නට ලැබෙන සුවිශේෂී කාරණය වෙන්නේ එක්වරකදී මස් ග්‍රෑම් 100ක පමණ කුට්ටියක් කඩා ගැනීමේ හැකියාවක් මෙම මත්ස්‍යයින්ට තිබීමයි. ඒ වගේම තමයි මේ පිරාණා මත්ස්‍යයින් එල්ල කරන ප්‍රහාරවලදී එක් මත්ස්‍යයෙකු කඩා ගන්නා ගොදුරේ මස් කඩා ගන්නා ස්ථානයෙන්ම අනෙක් මත්ස්‍යයිනුත් එම ස්ථානයෙන්ම මස් කඩා ගැනීමේ විශේෂ ලක්ෂණයක් දකින්න පුළුවන්. සාමාන්‍යයෙන් පිරාණා මත්ස්‍ය කණ්ඩායමක් ඉතාමත් වේගයෙන් ගොදුර වෙත කඩා පනින නිසා ඔවුන්ගෙන් ගැලවී යාම ලේසි පාසු වෙන්නේ නැහැ. ඉතින් වීඩියෝ එක සම්පූර්ණයෙන්ම බැලුවා නම් ඔයාලගේ සාමාන්‍ය දැනීමට යමක් එකතු වෙන්නේ නැති කියලා මම අනිවාර්යෙන්ම විශ්වාස කරනවා. ඔයාලගේ අදහස් කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා. අපේ දැනුමට YouTube channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න කියන ගමන් අදට සමු ගන්නවා. ඔබට සුබ දවසක්.